අයිබෝන් අද අපි හම්බෙන්නේ රචනා ප්‍රශ්නයක් ගැන කතා කරන්න ඉගෙන ගන්න. අද අපි කතා කරන්න හදන්නේ න්‍යාස කියන පාඩම. ඔයාලට මේ පාඩම විභාග ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ 13 වෙනි ප්‍රශ්නේ A කොටස විදියට. ඔයාලට මේකට ඉගෙන ගත්තොත් ලකුණු 3.5ක් ගන්න පුළුවන්. C න් 3.5ක්. ඉතින් ලොකු ලකුණු ප්‍රමාණයක් තියෙනවා මේකට. මම ඔයාලට ඊටාම සරලව ඊටාම පුංචි වෙලාවකදී මේක කියලා දෙන්නම්. ඔයා හොඳට අහගෙන ඉන්න. ඔයා මේ විනාඩි කීපේ විනාඩි දෙක තුන අහගත්තොත් ඔයාලට න්‍යාස පාඩම සම්පූර්ණයෙන්ම හරියටම හදාගන්න පුළුවන්, කවර් කරගන්න පුළුවන්. හරි. මොකද මේ න්‍යාස කියලා කියන්නේ? න්‍යාස. අපි මෙහෙම කතා කරොත් දැන් න්‍යාසයක් අපි ගමුකෝ මෙන්න මෙහෙම. අපි ගමු මෙයාට ABCE කියලා අපි ගමු න්‍යාසය. ABC කියන්නේ න්‍යාසය. එතකොට මේකේ අපි න්‍යාසයේ නම තමයි A. අපි මේවට කියනවා අවයව කියලා. අවයව කියලා කියනවා. අපි මෙන්න මේ අතර තියෙනවට කියනවා පේලි කියලා. අපි මේවට කියනවා පේලි කියලා. එනකොට පේනවා මේක පළවෙනි පේලිය, මේක දෙවෙනි පේලිය. අපි මෙන්න මේ පැත්තට තියෙනවට අපි කියනවා තීර කියලා. එතකොට මේ අතර තියෙන්නේ පේලි සහ මේ අතර තියෙන්නේ තීර. අපි න්‍යාසයක ගණය කියලා දෙයක් කියනවා. න්‍යාසයක ගණය. ගණය කියන්නේ පේලි ගන්න වැඩි කිරීම තීරු ගන්න. එහෙනම් ඔයාලට පේනවා මේ න්‍යාසය අපි ගණය ගන්න ගියොත් මේකේ පේලි දෙකයි මේ අතර දෙකයි තීරු දෙකයි. එහෙනම් අපිට පුළුවන් මේ න්‍යාසයේ ගණය ලියන්න. අපි න්‍යාසයේ ගණය මෙන්න මෙතනින් පොඩියට ලියන්නේ. දෙක වැඩි කිරීම දෙක. මේ කියන්නේ පේලි ගාන, මේ කියන්නේ තීර ගාන. හරි. දැන් ඔයා ගණයත් දන්නවා. අපි ඊට පස්සේ කතා කරමු න්‍යාසවල එකතු කිරීම ගැන. අපි ගමුකෝ B න්‍යාසයක් ගමු. මෙන්න මෙහෙම. B න්‍යාසෙ මම ගන්නම් F G H J කියලා මම ගන්නවා මේ විදියට. මම දැන් හදන්නේ න්‍යාස දෙක එකතු කරන්න. අපි කොහොමද න්‍යාස එකතු කරන්නේ? මෙන්න මේ විදියට. A දන B සමානයි. ඔය න්‍යාස දෙක ලියා ගන්න ඕනේ මෙතනදී. පළවෙනි න්‍යාසය, දෙවෙනි න්‍යාසය. A කියන න්‍යාසයේ AB CE කියලා තියෙනවා. B න්‍යාසයේ තියෙනවා ඔයාට FG HJ කියලා. දැන් කොහොමද මේක එකතු කරන්නේ? එකතු කරන්නේ අදාළ අවයව අදාළ තැන්වල එකතු කරන්න. ඒ කියන්නේ ඔයා මේ A ට F එකතු කරන්න, B ට G එකතු කරන්න. අපි වෙන එකතු කරන්නේ නැහැ. ඒ අදාළ තැන පළවෙනි පේලියේ පළවෙනි තීරයේ පළවෙනි අවයවය. එතකොට අපි එහෙමයි එකතු කරන්නේ. එහෙනම් මේ C ට H ඒ අනුව මේක E ට J. එහෙනම් අපිට උත්තරේ ගන්න පුළුවන් මෙතනදී. මොකක්ද දෙන්නේ? A ධන F. ඒක මත තියාගන්න එක අවයවයක්. මේක එක අවයවයක් සහ ඊළඟ අවයවය. මොකද්ද? B ධන G. ඊළඟ එක නා C ධන H. එතකොට මේක E ධන J. તો මත තියාගන්න මේ න්‍යාස එකතු කරන්න මේ ගණයන් සමාන වෙන්න ඕනේ. පේලි తీර සමාන නැත්නම් අපිට එහෙම එකතු කරන්න බෑ. එහෙනම් අපි නිකමට කිව්වොත් මේකේ ඔයා දන්නවා ගණය දෙක වැඩි කිරීම දෙක න්‍යාසයක්. මේකේ දෙක වැඩි කිරීම දෙකක්. අපිට ලැබුණු උත්තරෙත් දෙක වැඩි කිරීම දෙකේ න්‍යාසයක් අපිට ලැබිලා තියෙනවා. එහෙනම් අපි න්‍යාසයක එකතු කිරීම සාකච්ඡා කරලා ඉවරයි. අපි බලමු න්‍යාස දෙක අඩු කිරීම ගැන. ඒකත් ඊටාම සරලයි. අපි ගමුකෝ A ඍණ B කියන එක නා. ඔයාලා න්‍යාසක ලියා ගන්න මේක. මොකද ලිව්වොත් ඔයාලට පැටලෙන්නේ නැහැ. A ඍණ B. ආයෙ සපුරුදු පරිදි මම මේක ලියා ගන්නවා. ABCE FG HJ. එහෙනම් ඔය අඩු කරන්නෙත් කලින් කියපු විදිහටම අදාළ අවයව අදාළ තැන්වල ඔයා අඩු කරගන්න. එහෙනම් මේ උත්තර ලැබෙනවා අපිට. අපිට පේනවා A F. A ඍණ F. ඊළඟ එක්කෙනා B ඍණ G. ඊළඟ එක්කෙනා C ඍණ H. ඊළඟ එක්කෙනා E ඍණ J. ඒකත් ඊටාම සරලව ඔයාලට ලියා ගන්න පුළුවන්. එහෙනම් ඔයා මේ වෙද්දි දන්නවා න්‍යාස දෙකක එකතු කිරීම සහ අඩු කිරීම ගැන.
හැබැයි ඊළඟ එක තමයි වැදගත්ම එක න්‍යාසවල. මොකද්ද? න්‍යාස දෙකක වැඩි කිරීම. දැන් මේ එකතු කරා අඩු කරා වගේ එහෙම වැඩි කරන්න බෑ. වැඩි කරන එක ටිකක් පරිස්සමෙන් කරගන්න ඕන වැඩක්. ඊ න්‍යාසය අපිට ඇවිල්ලා තිබ්බේ අපි ආයමත් තියාගමු න්‍යාස දෙක ABCD CE. අපි කලින් එක්කෙනා ගත්තේ අපිට වෙන දෙකක් වුණත් ගන්න පුළුවන්. FG HJ. එහෙනම් හොඳට අහගෙන ඉන්න අපි මේ කරන එක ගැන. දැන් අපි වැඩි කරන්න හදන මේ න්‍යාස දෙක. ඒ කියන්නේ A වැඩි කිරීම B. අපි න්‍යාසක ලියා ගන්න ඕනේ කලින් විදියටම. ඒතර අපිට වැරදි වෙන එක අවම කරගන්න පුළුවන්. මෙතන වැඩි කිරීමක් තියෙන්නේ. A කියන්නේ ඔයා දන්නවා ABCE. ඒ වගේම B කියන්නේ FGHJ. දැන් ඔයාලට පුළුවන් මේක වැඩි කරගන්න. කොහොමද වැඩි කරගන්නේ? බලන් ඉන්න මම ඔයාලට ඊතල ගහලා පෙන්නන්නම්. දැන් මේකේ මගේ අත දිහා බලන්නකෝ. මේ පේලිය පළවෙනි පේලිය මේ පළවෙනි තීරුව. මම ඔයාලට කලින් කිව්වා මේවා පේලි මේ අතර තියෙන තීර. එහෙනම් මම පළවෙනි පේලියෙන් පළවෙනි තීරුව වැඩි කරගන්නවා. මෙන්න මෙහෙම. මෙයා මෙයාගෙන් මෙයා මෙයාගෙන්. හරිම සරල වැඩක්. එහෙනම් ඔයා ලියන්න ඕනේ. හැබැයි ඒක එක අවයවයක් කියලා අමතක කරන්න එපා. පළවෙනි පේලිය පළවෙනි තීරුව වැඩි කරලා ලැබෙන එක අවයවයක්. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් මෙතන තාම සරලව AF ධන BH. එහෙනම් ඔන්න අපි එක අවයවයක් ගත්තා. අපි මේකෙදී පළවෙනි පේලිය තෝරගෙන අපිට තියෙන තීරුව ඔක්කොම වැඩි කර ගන්න ඕනේ. දැන් අපි එක තීරුවේ තමයි වැඩි කරගත්තේ. තාම ඉන්නේ අපි පළවෙනි පේලියේ. එහෙනම් ඔයාලට ඊළඟ තීරුව වැඩි කර ගන්න පුළුවන්. ඒකත් මේ විදිහටම වැඩි වෙලා ඊටාම සරලවට ලියන්න පුළුවන් AG ධන BJ කියලා. එහෙනම් අපි ඔන්න තව තීරු නැහැ අපිට වැඩි කරන්න. අපි පළවෙනි පේලිය තෝරගෙන තීරුව ඔක්කොම වැඩි කරලා ඉවරයි. එහෙනම් අපි දැන් යනවා දෙවෙනි පේලියට. කලින් විදිහමයි මෙයා මෙයාගෙන් මෙයා මෙයාගෙන්. ඔයා මාර්ගුලෙන් වැඩි කරගන්න එපා මේක. ඒකට සම්පූර්ණ ඉවරයි. මේ න්‍යාසයක එක අවයවයක් හරි වැරදුනොත් මුළු ගානම ඉවරයි. බොහොම පරිස්සමෙන් මේ වැඩි කරගෙන කරගන්න ඕනේ. CF ධන EH මේක ඉදවට පේනවා CG ධන EJ. ඒකට මේක ඔන්න න්‍යාසයක වැඩි කිරීම අපි අරන් තිනවා. ඒ වැඩි කිරීම B කියන එක මේ විදිහට. හරි. දැන් අපි කතා කරමුකෝ න්‍යාසවල දේවල් අපිට තිබ්බේ එකතු කිරීම, අඩු කිරීම සහ වැඩි කිරීම. තව පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවට කියලා දෙන්න. අපි මේ න්‍යාසයක තියෙනවා පෙරළුම කියලා එකක්. මොකද පෙරළුම කියන්නේ? මෙන්න මෙහෙම එකක්. අපි මෙන්න මේ න්‍යාසයේ පෙරළුම ලියමු. අපි ඒකේ සංකේතන මෙන්න මෙහෙම එකක්. අපි ට්‍රාන්ස්පෝස් එක කියලා මේකට කියන්නේ ට්‍රාන්ස්පෝස් එක. AT. ඔයා AT ලියන්නේ මේකේ පේලි තීරුව අතුරුමාරු කරන්න. ඒ කියන්නේ ඔයාලට මේ පල්ලෙහාට තියෙන තීරුව තියෙනවනේ. මේවට අපි කිව්වේ තීරුව කියලානේ. මේ තීරුව ඔයා පේලියක් විදිහට ලියා ගන්න. ඒ කියන්නේ මෙහෙම තියෙන කෙනා ඔයා මෙහෙම ලියා ගන්න. මේ බලන්න ලියනවා මම. AC BE. මම හිතනවා ඔයාලට තේරුණා කියලා මේක. ආයිමත් කිව්වොත් තීරු තියෙනවා පේලි විදිහට අපි ලියාගත්තා. මේ තීරුව පේලියක ලියාගත්තා. මේ තීරුව පේලියක ලියාගත්තා. එහෙනම් මේකට අපි කියනවා AT ට්‍රාන්ස්පෝස් එක නැත්නම් පෙරළුම. අපිට තව තියෙනවා මේක කතා කරන්න. අපිට මේකේ තියෙනවා තව ඉන්වර්ස් එක ගන්න. ඉන්වර්ස් එක. ඒ ඉන්වර්ස් අපි බලමු කොහොමද ලියන්නේ කියලා. මේක ඉන්වර්ස් එක ලියන්නේ ඔයා මේකේ ප්‍රධාන විකර්ණ වැඩි කරගන්න. විකර්ණ දෙක වැඩි කරගන්න. ඒ කියන්නේ ඔයාලට වෙන විකර්ණ කියන්නේ මේක සහ මේක අතර. එහෙනම් එක යට විකර්ණ දෙක ලියන්න වැඩි කිරීම. මොකද්ද? AE ඍණ BC. අපි මේකට නමක් කියනවා det A කියලා. මේකේ නම det A. එතකොට අපිට ඇවිල්ලා තියෙන එකයට det A. det A කියන්නේ මොකද්ද? න්‍යාසවල මේ විකර්ණ වැඩි කරාට පස්සේ නේ එක. හරි. ඒකයට det A ලිව්වා. ඊට පස්සේ අපි න්‍යාසය ලියන්නේ ඔයා මෙතන අවයවය මෙතෙන්ට දාගන්න, මෙතන කෙනා මෙතෙන්ට දාගන්න සහ මේ දෙන්න ඍණයෙන් වැඩි කරගන්න. එහෙනම් මෙයා දාගත්තා මෙතෙන්ට, මෙයා දාගත්තා මෙතෙන්ට. E මෙතෙන්ට ආවා, A මෙතෙන්ට ආවා.
සහ මේ දෙක ඍණය වැඩි කරගත්තා. තාම සරල වැඩක් ඒක. ආයමත් මම කිව්වොත් A ඉන්වර්ස් ලිව්වේ කොහොමද කියලා. මේක තමයි A න්‍යාසය ගත්තේ අපි. ප්‍රධාන විකර්ණය වැඩි කරගත්තා AE. නැත්නම් උඩයින් පල්ලෙහාට වැඩි කරගත්තා ඍණ, පහලින් උඩහාට වැඩි කරගත්තා ඍණ දාලා. ඒකට අපි කිව්වා det A කියලා. ඊට පස්සේ අපි කරේ න්‍යාස දෙක මෙහෙම මාරු කරගත්තා. මෙන්න මේ මාරු කරගත්තා අපි. E දැම්ම මෙතන, E දැම්ම මෙතෙන්ට. සහ මේ දෙක ඍණය වැඩි කරගත්තා. ඒකත් තාම සරලව ඔයාලට ගන්න පුළුවන්. තව මේකේ තියෙනවා ඔයාලට කතා කරන්න ඒකක න්‍යාසය කියලා එකක්. I වලින් අපි සංකේතවත් කරන්නේ ඒකක න්‍යාසය. එතකොට අපි මේ කතා කරපු හැම න්‍යාසයක්ම දෙකේ න්‍යාස. මම ඔයාලට කිව්වා මේ හැම එකක්ම පේලි දෙකයි තීරු දෙකයි තියෙන්නේ. එහෙනම් මේකේ ඒකක න්‍යාසය වෙන්නේ මේ වට අදාළව එක බිඳුව 1. ඒකේ තේරුම මොකද්ද? ඒකේ තේරුම තමයි ප්‍රධාන විකර්ණය එක වෙන්න ඕනේ. ප්‍රධාන විකර්ණය එක වෙන්න ඕනේ. ඊළඟ ඒවා බිඳුව වෙන්න ඕනේ. ප්‍රධාන විකර්ණය එක වෙද්දී ඊට එක බිඳුව වෙන්න ඕනේ. හරි. මෙහෙම අපිට ඒක න්‍යාසය ලියන්න පුළුවන්. තව මේකේ තියෙන අපිට ගතිගුණ ටිකක් කතා කරන්න. මෙන්න මෙහෙම ටිකක්. ඔයා මේ දැන් A දන්නවා, A ඉන්වර්ස් ලියන්න දන්නවා. එතකොට අපිට මෙන්න මේ සමීකරණ ටිකක් තියෙනවා. A ඉන්වර්ස් A කියන්නේ නැත්තම් A ඉන්වර්ස් කියන්නේ I වලට. ඔයා මේක මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ න්‍යාස දෙක අපි මාරු කරලා වැඩි කරගත්තත් මේකේ උත්තරේ I. න්‍යාසවල මාරු කරලා වැඩි කරපස්සේ උත්තරේ නැහැ. සමාන වෙන්නේ නැහැ උත්තරේ. කියන්නේ මේක A ඉන්වර්ස් A ට මේක සමාන වුණාට හැම එකෙම එහෙම වෙන්නේ නැහැ. කියන්නේ A වැඩි කිරීම B සමාන වෙන්නේ නැහැ B වැඩි කිරීම A ට. තාම විශේෂයි ඒක. හරි. එහෙනම් මේක අපිට මෙහෙම ලියා ගන්න පුළුවන්. ඒ වගේම මේ I සම්බන්ධය වගේ I කියන න්‍යාසය යම් කිසි න්‍යාසයකින් වැඩි වුණොත් නැත්තම් න්‍යාසයක් ආයේ I ගෙන් වැඩි වුණොත් ඔයා දන්නවද උත්තරේ A අදාළ න්‍යාසය තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ ඒකක න්‍යාසය. ඔයා හිතන්නේ මෙතනදී I කියන්නේ 1යි කියලා. න්‍යාසය 1යි කියලා හිතන්න. ඉතින් ඔයා දන්නවා එකෙන් ඉලක්කමක් ඕනෙක් කරනවාම උත්තරේ 1යිනේ. එහෙනම් ඒ න්‍යාසය කියනවාම ඒම තමයි. එහෙනම් ඒක මාරු කරගත්ත එක තමයි. ඉතින් මේක තමයි න්‍යාසවල අපිට තියරි විදිහට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඊටු ටික අපිට ගණන් වලින් සාකච්ඡා කරගන්න පුළුවන්. හරි. අපි දැන් ගානකට යන්කෝ. හරි. මේ ගානේ අපිට ඔන්න දීලා තියෙනවා. A කියලා න්‍යාසයක් දීලා තියෙනවා. B කියලා න්‍යාසයක් දීලා තියෙනවා. A සහ B තාත්වික සංඛ්‍යාලු. දෙකක් යෙදෙන B කියන්නේ මේකලු කියලා දීලා තියෙනවා ඔයාලට. ඔයාලට කියනවා A සමානයි 0යි B සමානයි 5යි කියලා පෙන්න ගන්න. හරි. අපි බලමු එහෙනම් ඊටාම සරලව මේ ගාන හදන්නේ කොහොමද කියලා. හරි. ඔයා මුලින්ම න්‍යාස දෙක ලියා ගන්න. A සමානයි 1 2 ඍණ 1 3 A 2 B සමානයි බිඳුව A B 3 B A අපිට කියන්නේ A සමානයි 0යි B සමානයි 5යි කියලා පෙන්න ගන්න. ඔයාලට කප්සෝ දීලා තියෙන තව එකක්. දෙකක් A දන්න B කියන්නේ එයා දීලා තිනවා අපිට 2යි 4යි 3යි 9යි 5යි 4යි කියලා. හරි අපි බලමු A සමානයි 0යි B සමානයි 5යි පෙන්වන්නේ කොහොමද කියලා. ඔයා මුලින්ම කරන්න ඕනේ දැන් මේකේදී අපිට දෙකක් කියන දීලා තියෙන්නේ. ඔයා මේක දෙකක් හේතන B ලියා ගන්න ලියලා මෙයාට සමාන කරගන්න සමාන කරලා පස්සේ උත්තරේ ගන්න පුළුවන්. ඒතර කොහොමද මේ දෙකක් ගන්නේ? දෙකක් කියලා කියන්නේ මේ අදාළ න්‍යාසයේ හැම අවයවයක්ම ඔයා දෙකෙන් වැඩි කරගන්න. දෙකක් කියන්නේ ඒකට. එහෙනම් මේ හැම අවයවයක්ම අපි දෙකෙන් වැඩි කරගත්තොත් ළමයිනේ අපිට ලැබෙනවා මේක 2යි. එතකොට දෙකට කිව්ව දෙකක් කියන්නේ 4යි. ඍණ 2යි.
මේක 6යි. 2යි 4යි. ඔන්න 2ක් A. 2ක් A. ධන B. B අපි ළඟ ඉන්නවා. මේනේ B. කීයද B? 0යි A B 3 B A. 2ක් A ධන B සමානයි මෙන්න මේ උත්තරේට. 2 4 3 9 5 4. ඔයා දන්නවා න්‍යාසයක් එකතු කරගන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේ අදාළ අවයව අදාළ විදිහට එකතු කරගන්න. හරි. අපි එකතු කරපුවා කොහොමද අපිට ලැබෙන්නේ? මේ ඉලක්කම් දෙක එකතුව 2යි. මේ ඉලක්කම් දෙක එකතුව අපිට එකතු කරන්න බෑ. මොකද ඒ කියන්නේ නියතයක් නිසා. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් 4 ධන A නේද? ඒ දෙක එකතු කරන්න බෑ. මොකද ඒ වෙලාව අපි අගේ දන්නේ නැහැනේ. මෙතනදී මේ දෙක එකතුව ඔයාලට පේනවා ඍණ 2 ධන B. මේ දෙක එකතුව 9යි ඔයාලට පේනවා. මේ දෙක එකතුව 2ක් A ධන B. මේ දෙක එකතුව 4 ධන A. මේක සමානයි කවුද? මෙන්න මෙයාට. එහෙනම් 2යි 4යි 3යි 9යි 5යි 4යි. එහෙනම් ඔයාට න්‍යාස එකක් සමානය කියන්නේ අදාළ අවයව ඒ අදාළ තැන් වල සමාන වෙනවා. ඒ කියන්නේ මේ අවයවයට මේ අවයවය සමානයි. එහෙනම් මෙයාටත් මෙයා සමාන වෙන්න ඕනේ. ඒ වගේම මෙයාටත් මෙයා සමාන වෙන්න ඕනේ. ඒ අනුව බැලුවොත් ඔයාලට පේනවා අපි මේ දෙක සමාන කරගත්තොත් දැන් කතරුනේ අපිට කියන්නේ මේ දෙක සමානයි කියලා. එහෙනම් අපිට බයිනතුත් සමාන කරන්න පුළුවන්. එහෙනම් ලියන්න පුළුවන් 4 ධන A සමානයි 4යි. ඉතින් ඔයාලට පේනවා මේ 4 මෙහෙට ගියොත් 4න් 4ක් බිඳුවයි A සමානයි බිඳුවයි. කතර අපිට පේනන කියන A සමානයි බිඳුවයි කියලා. ඔන්න අපිට එක උත්තරයක් ලැබුණා. අපි B හොයන්න නම් වදන්නම් මෙන්න මේ දෙක සමාන කරගන්න එක අපිට පහසුයි. අපි සමාන කරගමු එක. ඍණ 2 ධන B සමානයි 3යි. එහෙනම් ඔයාලට B හොයන්න වදන්නම් මෙයාව මෙහෙට ගෙනියන්න ඕනේ. එතකොට B සමානයි 5යි. විභාගය අපිට කියන්නේ එහෙනම් A සමානයි බිඳුවයි B සමානයි 5යි පෙන්නනවා. තාම සරලව වට ඒ කොටස හදාගන්න පුළුවන්. හරි අපි බලමු ගාන ඊළඟ කොටස වල මොකක්ද අපිට කියන්නේ කියලා. ඔයාලා ඊට පස්සේ කියනවා A හා B හිමීම අගයන් සඳහා C සමානයි ABT කියලා ගන්නලු. දැන් ඔයාට මේකෙදි මේක අලුතෙන් ලියා ගන්න මොකද අපි A සහ B මුලින් ලිව්වේ අපි දන්නේ නැතුවනේ. ඒ කියන්නේ A සහ B නියත විදිහට අපි දැන් A සහ B අලුතෙන් ලියාගමු. ඒ කියන්නේ මොකද්ද? A සමානයි දැන් අපි අගයන් දාලා ලියනවා. 1 2 ඍණ 1 3 A 2 A සමානයි මතකද ඔයාලට මේකේ බිඳුවයි නේද? අපි ඒක ආදේශ කරගමු. මේව තමයි. A සමානයි බිඳුවයි ඔන්න. right. B කියන්නේ B සමානයි එහෙනම් මම දැන් ඉලක්කම් ආදේශ කරලම ලියනවා. A කියන්නේ බිඳුවයි B කියන්නේ 5යි. ආයේ 3යි B කියන්නේ 5යි. A කියන්නේ බිඳුවයි. ඔන්න අපි A සහ B අලුතෙන් ලියාගත්තා. සිම්පල් A සහ B වල අගයන් හොයලා. අපිට කතරු කියන්නේ A සහ B හිමි අගයන් සඳහා C සමාන ABT කියලා ගන්නලු. ඊට පස්සේ අපිට C හොයන්නලු. ඒ කියන්නේ C සමානයි ABT කියලා ගන්නලු. ABT ඊට පස්සේ C හොයලා අපිට C ඉන්වර්ස් හොයන්නලු. හරි බලමු හොයන විදිහ. දැන් අපිට C සමාන ABT නම් මම ඔයාලට කිව්වා මේක මාරු කරලා වැඩි කරන්න එපා. එතකොට වැරදි. ඒ කියන්නේ මෙයාගෙන් වැඩි කරන එක අපි අනිත් පැත්ත මාරු කරගත්තොත් වෙනදක් ගණන් හදනවා වගේ. 5 වල 3 කියන්නේ 15යි 3 වල 5 කියන්නේ 15යි. හැබැයි ඒක මෙතෙන් හරියන්නේ නැහැ. න්‍යාසවල එක හරියන්නේ නැහැ. න්‍යාසවල ඒ මාරු කරලා වැඩි කරොත් එහෙම වෙන උත්තරයක් ලැබෙන්නේ. එහෙනම් මේක මේ විදිහට වැඩි කරගන්න ඕනේ. එහෙනම් අපිට ලැබෙනවා A ගේ B ගෙන් වැඩි කරගන්න B වල T වලින් කියන්නේ පෙරළුමෙන් වැඩි කරගන්න ඕනේ. අපි BT පැත්තක ලියලෙමු. මම ඔයාලට කිව්වා මේකට පෙරළුම කියලා තමයි අපි කියන්නේ. BT මම ඔයාලට කිව්වා මේක ලියන්නේ අපි පේලි තීරුව අතුරු මාරු කරනවා. එහෙනම් ඔයාලට මෙන්න මේ තීරුව පේලියක් විදිහට ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ 0.3යි මේ පේලිය මේ තීරුව ආයි පේලියක් කරගන්නවා 0.5යි ආයි මේ තීරුව පේලියක් කරගන්නවා 5යි 0යි. එහෙනම් මේක තමයි BT කියලා කියන්නේ. අපිට කතරු කියන්නේ C සමාන ABT නම් ඔයාලට පේනවා මේක Aව BT ගෙන් වැඩි කර ගන්න ඕනේ. අපි වැඩි කරලා බලමු. අපි න්‍යාසක ලියමු. අපි ලියුවහම වරදින්නේ නැහැ. 1 2 ඍණ 1 3.2
මේක වැඩි වෙන්න ඕනේ BT වලින් 0.3 0.5 5 මම ඔයාලට මේක මතක් කරා ඔයා මේකෙදි කරන්න ඕනේ මේ එක පේලියක් තෝරගෙන තීරුවේ වැඩි කර ගන්න ඕනේ මෙන්න මේ විදිහට මම ඔයාලට කියලා දුන්නා එහෙනම් අපි පළවෙනි පේලිය තෝරගෙන අපි තීරු ඔක්කොම වැඩි කරගමු මේලා අපිට තීරු දෙකයි තියෙන්නේ එහෙනම් ඔයා දන්නවා අදාළ අවයව මෙහෙම වැඩි වෙන්න ඕනේ එක එක්කෙනාගෙන් මම මේලයි උත්තර එකපාරින් දාන්නම් දැන් අපි එකපාරක් වැඩි කරගත්තානේ ඔයාලට පේනවා මෙතන එතකොට අපිට ලැබෙනවා එක් වරක් බිඳුව බිඳුවයි දෙවරක් බිඳුව බිඳුවයි තේ දෙකේ උත්තරෙත් බිඳුවයි ඍණ එක පහෙන් ඊට පස්සේ ඍණ 5යි එහෙනම් පළවෙනි අවයව මම එකපාරින් ලිව්වා උත්තරේ ඍණ 5යි අපිට ලැබෙන්නේ ඊළඟ එක තව පේලිය අපිට තව තීරුව තියෙනවා වැඩි කරගන්න ආයෙමත් අපි මේ පේලියෙන් මේ තීරුව වැඩි කරගන්නවා එක් වරක් 3 3යි පස් වර දෙක 10යි එතකොට 13යි මේක බිඳුවයි එහෙනම් මෙතන උත්තරේ 13යි පළවෙනි පේලියෙන් වැඩි කරලා ඉවරේ තීරුව ඔක්කොම එහෙනම් අපි ඊළඟ පේලියට එනවා ඊළඟ පේලියෙන් අපි තීරුව වැඩි කරගන්නවා එතකොට මේක ඔයාලට බලන්න පුළුවන් 3 වරක් බිඳුව බිඳුවයි බිඳුව වරක් බිඳුව බිඳුවයි උත්තරේ තාම බිඳුවයි දෙවරක් 5 10යි ඊළඟට ඔයාලට මේ දෙක වැඩි කරගන්න පුළුවන් 3 වරක් 3 9යි බිඳුව වරක් 5 බිඳුවයි දෙවරක් බිඳුව බිඳුවයි උත්තරේ 9ක් කියලා වැඩ ගන්න පුළුවන් එහෙනම් මේක තමයි අපිට ලැබෙන C න්‍යාසය කතරුව අපිට කියන්නේ C ගන්න කියලා එහෙනම් අපි ඔන්න C අරගෙන තියෙනවා ගාන අපිට ඊළඟට මොකද්ද කියන්නේ ගාන අපිට කියනවා ඊට පස්සේ C ඉන්වර්ස් හොයන්න කියලා හරි ඔයා දන්නවා C ඉන්වර්ස් ලියන්න අපි කොහොමද C ඉන්වර්ස් ලියන්නේ C ඉන්වර්ස් කියන්නේ මම ඔයාලට කිව්වා මේකේ 1 යට det C ගන්න කියලා එතකොට මේකේදී ඔයාලට පේනවා det C කියන්නේ මේ ප්‍රධාන විකරණය වැඩි කර ගන්නවා නම්බර 5 ඍණ 45යි අපි ඒක ලියමු 1 යට මේක වැඩි කරා මේකෙන් ඍණ 45යි මෙයා වැඩි කිරීම මෙයා ඍණ මෙයා වැඩි කිරීම මෙයා එතකොට 13 10ක් 130යි මේ තියෙන්නේ det C මේ වෙලාවේදී ඊට පස්සේ න්‍යාසය අපි කරන්නේ මේ අවයව දෙක අපි මෙහෙම මාරු කර ගන්නවා මෙයා ලියනවා මෙතනින් මෙයා ලියනවා මෙතනින් එහෙනම් අපි ලියමු මෙයා 9 මෙතෙන්ට ආවා ඍණ 5 මෙතෙන්ට ආවා සහ මේ දෙක ඍණ වැඩි කරගත්තා ඍණ 10 ඍණ 13 යනවා අපිට මෙහෙම ලියන්න පුළුවන් ඔයාලට දැන් අගේ ලියන්න පුළුවන් මේ දෙක එකතුව ඔයාලට පේනවා 175යි එහෙනම් ඍණ 1 යට 175යි මේක 9 ඍණ 13 ඍණ 10 ඍණ 5 දැන් මෙතන දැන් අපිට පේනවා න්‍යාසයේ ඉලක්කමක් ඇවිල්ලා තියෙනවා ඒතර ඉලක්කමක් ඇවිල්ලා තියෙනවා ඔයාලට පුළුවන් මේ න්‍යාසයේදී ඉලක්කමක් තිබ්බොත් මෙතන ඒ අදාළ ඉලක්කමෙන් මේ න්‍යාසයේ හැම අවයවයක්ම ඔයා වැඩි කරගන්න ඔයාට ඕනනම් වැඩි කරලා ලියන්න පුළුවන් තු ලියන්න පුළුවන් නිකන් වැඩි කරලා ලියලා පෙන්නන්නම් ඒ කියන්නේ ඍණ 1 1 තමයි මේ හැම අවයවයක්ම වැඩි කරගමු 9 බෙදීම 175යි හැබැයි ඍණ මේක වැඩි කරොත් 13 බෙදීම 175යි ඒක ධන මේක වැඩි කරොත් ඍණ 10 බෙදීම 175යි මෙතන වැඩි කරගත්තොත් ඍණ 5 බෙදීම 175යි දැන් ඔන්න ඔයාලට මෙහෙම සීනස් ගන්න පුළුවන් මෙහෙමත් ඉතින් තියන්න පුළුවන් ඔයාලට මෙහෙමත් වැඩි කරලා ඕනනම් තියන්න පුළුවන් හරි ඔන්න අපි කත්සු කියපු විදිහට C හෙව්වා සීනස් වල තියෙන්නේ ගාන ඊළඟ කොටස බලන්න ඊළඟ කොටස මොකද්ද කියලා අපිට කියන්නේ සීනස් ලිව්වට පස්සේ DC සමාන අපිට මෙන්න මෙහෙම එකක් ගන්න කියනවා ඔයාලට මේක දීලා තියෙනවා DC සමානයි 1.2 කියලා. දැන් ඔයාලට මේක හොයන්න කියන්නේ D න්‍යාසය. ඔයා මුලින්ම මේ න්‍යාසයට x කියලා නමක් දෙන්න. මෙන්න මෙයාට x කියලා නමක් දෙන්න. එතකොට ඔයාලට මේක ලියන්න පුළුවන් අලුතෙන් DC සමානයි x කියලා. ඊට පස්සේ ඔයාට දැන් මේකෙදි හොයන්න තියෙන්නේ ඔයාට D හොයන්න තියෙන්නේ. එතකොට ඔයා දන්නවා මේකෙදි C ඉවත් කරගන්න ඕනේ. ඉවත් කරගන්න ඕන නම් අපි කරන්න ඕනේ ඉවත් කරන කෙනාගේ ඉන්වර්ස් වලින් වැඩි කරගන්න ඕන ඔයා. එහෙමනම් ඔයා මේකේ C ඉන්වර්ස් වලින් වැඩි කරගන්න ඕනේ. හරි. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් C ඉන්වර්ස් වලින් අපි මේක වැඩි කරද්දී දැන් ඔයා කොහෙටද මේක වැඩි කරන්නේ? මම අදහස් කරන්නේ C ඉන්වර්ස් එන්නේ මේකේ මුලටද අගටද කියන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඔයාලට. ඒක ගොඩක් ළමයි වර්ධ ගන්න තැනක්.
මේකේ ඔයා වැඩි කරගන්න ඕනේ C ඉන්වර්ස් මුලට මේ අගට. ඇයි ඒ? එතකොට මෙතන දැන් ඔයා දන්නවා න්‍යාස දෙකක ගුණිතය අසමාන වෙනවනේ. ඒ කියන්නේ DC අසමානයි CD නේ. එතකොට ඔයා මේකේ C ඉන්වර්ස් වලින් මුලට වැඩි කරගත්තොත් ඔයාට අදාළ න්‍යාසය ගන්න බෑ. ඒ නිසා ඔයා කරන්න ඕනේ මේකේ අගින් වැඩි කරගන්න එක. එහෙනම් මම මේකේ C ඉන්වර්ස් ඒ කියන්නේ මම දකුණු පැත්තෙන් මේකේ වැඩි කර ගන්නවා. වම් අත පැත්තෙන් නෙමෙයි දකුණු පැත්තෙන් C ඉන්වර්ස් වලින් වැඩි කර ගන්නවා. එතකොට ඒක සමානයි ඔයා මේකේ දකුණු පැත්තෙන් වැඩි කරගත්තේ. එතකොට ඔයාට මේකේ x ඉන්වර්ස් කියලා තමයි ලැබෙන්නේ. මොකද DC සමාන x කියලා වට තිබ්බා. ඔයා මේකදී C ඉන්වර්ස් දකුණු පැත්තට කරලා එහෙනම් මේ අත පැත්තේ අනිවාර්යයෙන්ම දකුණු පැත්තෙන් තමයි වැඩි වෙන්න ඕනේ. ඔයා මේකේ වම් අත පැත්තෙන් වැඩි කරගත්තා නම් C ඉන්වර්ස් මෙතෙන්ට ආව නම් අනිවාර්යෙන් C ඉන්වර්ස් එන්න ඕනේ මෙතෙන්ට මුලට. මේකදී අපිට එන්නේ අගට. එහෙනම් ඔයා දන්නවා මෙතන C ඉන්වර්ස් C කියන්නේ I කියලා. අපිට මේක ලියන්න පුළුවන් DI සමානයි XC ඉන්වර්ස් කියලා. එහෙනම් ඔයා දන්නවා DI කියන්නේ I කියන්නේ යාස එකක් විදිහට එක් කරනවා තව න්‍යාසකින් වැඩි විදිහ. එහෙනම් මේක D බවට කන්වර්ට් වෙනවා. එහෙනම් D සමානයි XC ඉන්වර්ස් කියලා වට ලැබෙනවා. ඒතකොට ඔයාට මේක සාමාන්‍ය දේ වැඩි කර ගන්න තියෙන්නේ. ඒතකොට x කියලා කියන්නේ අපි මේ ගත්තු න්‍යාසය ඔයා දන්නවා මේක 1.2 x න්‍යාසය මේක. ඔයාට මේක වැඩි කර ගන්න තියෙන්නේ C ඉන්වර්ස් වලින්. අපේ C ඉන්වර්ස් ආවේ ඍණ 1යට 175 9 ඍණ 13 ඍණ 10 ඍණ 5. දැන් ඔයාලට පුළුවන් මේ න්‍යාස එක වැඩි කරගන්න. දැන් මේ ඉලක්කම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉලක්කම මුලින් තියාගෙන ඔයාලට පුළුවන් මේක වැඩි කරගන්න. එතකොට එනවා මෙතනදී අපි හිතමු මෙයා මෙතෙන්ට ආව කියලා. ඒ කියන්නේ අපි මෙහෙම ලියමු ඍණ 1ට 175යි. ඉතින් අපිට වැඩි කරන්න තියෙන්නේ මෙන්න මේ න්‍යාස දෙක 1.2 වැඩි කිරීම 9 ඍණ 13 ඍණ 10 ඍණ 5. දැන් ඔයාලට පුළුවන් මේක මම කලින් කියලා දුන්නා වගේ පේලි තීර මාරු කරලා වැඩි කරන්න. මේ ඉලක්කම එහෙම තියාගන්න. ඔයාලට පුළුවන් මේක වැඩි කරගන්න. ඒතකොට මේක ඔයාලට වෙන මෙතෙන් තියෙන්නේ 9. ඒතකොට එක්වරක් 9 9යි බිඳුවරක් 1 බිඳුවයි. එතකොට ඔයා දන්නවා මෙතන ඉන්නේ 9. පළවෙනි අවයව වෙන්නේ 9. ඊළඟ තීරුවත් අපි වැඩි කරගන්න ඕනේ. එතකොට මෙතන ඔයාලට පේනවා ඍණ 13යි මේක බිඳුවයි. එහෙනම් මෙතනින් ඉන්නේ ඍණ 13යි. අපිට පළවෙනි පේලියෙන් වැඩි කරලා ඉවරයි. තීරු ගන්න ඉවරයි. එහෙනම් අපිට ඊළඟ පේලියෙන් වැඩි කරන්න පටන් ගන්න පුළුවන්. එතකොට ඔයාලට දෙවෙනි පේලියෙන් පළවෙනි තීරු වැඩි කරන්න ඕනේ. ඔයාලට මම කියලා දුන්නා මේක මේ අතර තමයි වැඩි වෙන්නේ. එහෙනම් ඔයා මේකෙන් වැඩි කරලා පස්සේ මේක බිඳුවයි. මෙතන ඍණ 20යි. ඒ වගේම ඒක ඊට පස්සේ මෙතන අවයවය බිඳුවයි. මෙතන ඍණ 10යි. එහෙනම් ඔයාලට මෙතනින් D ලැබෙනවා. මෙන්න මේ උත්තරේ. ඉතින් ඒතකොට මෙච්චරයි මේ ගානේ අපෙන් අහලා තිබ්බේ. තාම සරල ගානක්. ඉතින් අපි ඔන්න අද පාඩමත් අපි හදලා ඉවරයි සාකච්ඡා කරා විභාග ප්‍රශ්නයක්. ඉතින් ඔයාලට මොනවා හරි මේ සම්බන්ධව ගැටලුවක් තියෙනවා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අපි උත්තර දෙන්නම්. එහෙනම් අදට පාඩම ඉවරයි. ඔයාලට මොනවා හරි ගැටලුවක් තිබ්බොත් ඉදිරිපත් කරන්න. එහෙනම් ආයිබෝවන්.